කතා කරන්න යන්නේ අපේ මේ ජීර්ණ පද්ධතියේ වැදගත්කාරයන් රසක් ඉටු කරලා දෙන ප්‍රධාන කොටසක් විදිහට සලකන්න පුළුවන් කුඩා අන්ත්‍රය පිළිබඳව. හරිද? එතකොට කුඩා අන්ත්‍රය ගැන අපි කතා කරනකොට මේ කුඩා අන්ත්‍රය කියලා කියන්නේ අපේ පෙකණීය ප්‍රදේශය වට කරගෙන තියෙන අපේ උදර කුහරයෙන් විශාල ඉඩක් අත්පත් කරගෙන ඉන්න ඒ වගේම සාමාන්‍ය සෙන්ටිමීටර් 2.5ක විතර විස්කම්භයක් තියෙන අඩි 10ක් විතර දිග නලයක් විතර අපිට සලකන්න පුළුවන් මේ කුඩා අන්ත්‍රය කියන කොටස. සාමාන්‍ය මිනිස්සෙක් මිය ගියාම එයාගේ තියෙන පේශිවල තාණය අඩු වෙනවා, පේශිවල ඝනකම අඩු වෙනවා. එහෙම වුණාම මේ කුඩා අන්ත්‍රයේ දිග සාමාන්‍යයෙන් අඩි 20ක් වගේ දිගකටපත් වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ කුඩා අන්ත්‍රයේ කොටස් තුනක්, ප්‍රධාන කොටස් තුනක් අපි කතා කරනවා. කොටස් තුනකට කඩලා අපි කතා කරනවා. පළවෙනි කොටස තමයි ග්‍රහණීය කියලා කියන්නේ. දෙවෙනි කොටස ශුන්‍යාන්ත්‍රය, තුන්වෙනි කොටස ශේෂාන්ත්‍රය. අපි ඉස්සෙල්ලම ග්‍රහණීය ගැන කතා කරමු. මොකද මේ ග්‍රහණියෙන් අපේ ආහාර ජීර්ණයට වැදගත් කාරණා කීපයක්ම ඉෂ්ට වෙනවා. ග්‍රහණීය කියලා කියන්නේ ආමාශයෙන් පස්සේ තියෙන පළවෙනි වංගුව. ඔයගොල්ලන්ට මතක ඇති අපි රූප සටහනක් පෙන්නුවත් මෙතනින් ග්‍රහණීය කියලා කියන්නේ ආමාශයෙන් පස්සේ ආලාර වක්‍ර විදානයෙන් එළියට එන කෑම ටික කෙලින්ම යන්නේ ග්‍රහණියට. මේ ග්‍රහණිය අපිට වැදගත් වෙන්නේ මේ ග්‍රහණියත් එක්ක ග්‍රහණියට සම්බන්ධ වෙලා ඉන්නවා ග්‍රන්ථියක්. ඒ ග්‍රන්ථියෙන් තමයි ජීර්ණ ක්‍රියාවලියට අවශ්‍ය කරන ජීර්ණ එන්සයිම ස්‍රාවය වෙන්නේ. කවුද මේ ග්‍රන්ථිය? මෙයාට කියනවා අපි අග්න්‍යාශය කියලා. මේ අග්න්‍යාශයත් එක්කම අග්න්‍යාශයට එහා පැත්තෙන් ඉන්නවා පිත්තාශය. පිත්තාශයත් මෙතනදී ගොඩාක් වැදගත් වෙනවා. අපි කතා කරා ආමාශයේදී ආම්ලික පරිසරයක් තමයි ආහාරයට ලැබෙන්නේ. මොකද ආමාශික යුෂය කියලා කියන්නේ අධික ආම්ලික ද්‍රාවණයක්. එතකොට මේ ආමලසේ බවට පත්වෙච්ච ආහාර ටික ආලාර වක්‍ර ප්‍රදානයෙන් එළියට එනකොට එන්නේ අධික ආම්ලික ද්‍රාවණයක් විදිහට. මේ විදිහට එන ආම්ලික ද්‍රාවණයක් පල්ලෙහාට ආවොතින් අපේ කුඩා බඩවැල එහෙමත් නැත්නම් කුඩා අන්ත්‍රය හානි වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා මේකේ තියෙන මේ ආම්ලික ගතිය නැති කරන එක තමයි ප්‍රධානම කාර්ය වෙන්න ඕනේ. එහෙනම් අපිට වැදගත් වෙනවා මෙතනදී පිත් යුෂ. මෙතනදී ඔයගොල්ලෝ වැදගත් කාරණාවක් මතක තියාගන්න ඕනේ. පිත් යුෂ ගබඩා කරලා තියන්නේ පිත්තාශයේ. හැබැයි පිත් යුෂ නිෂ්පාදනය කරන්නේ අක්මාව තුල. අක්මාව තුල නිෂ්පාදනය කරන පිත් යුෂ ගබඩා කරලා තියෙන පිත්තාශයේ. එතකොට අපි ගන්න ආහාර ආලාර වක්‍ර ප්‍රදානයෙන් එළියට එනවත් එක්කම පිත්තාශය සංකෝචනය වෙලා ඒ පිත්තුෂ අග්න්‍යාශය හරහාම ඒ පිත්ත ප්‍රණාලය දිගේ ඇවිල්ලා ආහාර වලට මිශ්‍ර වීම වෙනවා. මෙතනදී පිත්තුෂයේ ප්‍රධානම කාර්ය වෙන්නේ ආහාරවල තියෙන අර ආම්ලිකතාවය නැති කරලා බාෂ්මික තත්වයකට පත් කරන එක. ඒ වගේම මතක තියාගන්න පිත්තුෂයේ කිසිම ජීර්ණ එන්සයිමයක් අඩංගු වෙන්නේ නැහැ. ජීර්ණ එන්සයිම අඩංගු වෙන්නේ අග්න්‍යාශයික යුෂයේ. අපි කතා කරොත් අග්න්‍යාශයික යුෂයේ තියෙන ජීර්ණ එන්සයිම ගැන. මෙතන ඉන්නවා ට්‍රිප්සින්, කයිමෝට්‍රිප්සින්, කාබොක්සිපෙප්ටිඩේස්, ඒ වගේම අග්න්‍යාශයික ඇමයිලේස් සහ අග්න්‍යාශයික ලයිපේස් කියන එන්සයිම වර්ග මේ අග්න්‍යාශයික යුෂයේ අඩංගු වෙනවා. ට්‍රිප්සින්, කයිමෝට්‍රිප්සින්, කාබොක්සිපෙප්ටිඩේස් කියන තුන් දෙනා ඉන්නේ ප්‍රෝටීන් ජීර්ණය කරන්න. ඒ වගේම අග්න්‍යාශයික ඇමයිලේස් ඉන්නවා කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කරන්න. අග්න්‍යාශයික ලයිපේස් ඉන්නවා ලිපිඩ ජීර්ණය කරන්න. එතකොට ආලාර වක්‍ර ප්‍රදානයෙන් ග්‍රහණයට ඇතුල් වෙන ආහාරවලට පිත්තුෂය තැවරිලා ඒ පිත්තුෂයේ අර ආහාරයේ තියෙන ආම්ලිකතාවය නැති කරාට පස්සේ අන්න අග්න්‍යාශයික යුෂයේ ඉන්න මේ ජීර්ණ එන්සයිම ටික ඇවිල්ලා අර ආහාරවල තියෙන ඒගොල්ලන්ට අදාළ පෝෂක කොටස් ජීර්ණය කිරීම සිද්ධ කරනවා. පැහැදිලිද? ඒතර ග්‍රහණය කියලා කියන්නේ බොහොම කුඩා කොටසක්, පළවෙනි වංගුව තියෙන කොටසනේ. ඊට පස්සේ ආහාර ටික ඇතුල් වෙන්නේ කුඩාන්ත්‍රයේ ඊළඟ කොටස වෙන ශුන්‍යාන්ත්‍රය කියන කොටසට. මෙතනදී තමයි වැදගත් කාර්යයන් රසක් ඉෂ්ට වෙන්නේ. ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ අපි කතා කරන මහා පෝෂක තුනේම ජීර්ණය ඉවර වෙන්නේ මේ කියන කුඩාන්ත්‍රය ඇතුළේදී. පැහැදිලිද? එතකොට ඔන්න ග්‍රහණියෙන් පස්සේ ශුන්‍යාන්ත්‍රයට ආවට පස්සේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් ශුන්‍යාන්ත්‍රයේ ඇතුළේ අභ්‍යන්තර ව්‍යුහය. මේක ඇතුලේ
පොඩි පොඩි ඇගිලි වගේ නෙරීම් බිලියන ගාණක් තියෙනවා. මේවට අපි කියනවා අංගුලිකා කියලා. මෙන්න මේ අංගුලිකා වලින් තමයි අපි ගන්න ආහාරවල තියෙන පෝෂක පදාර්ථයන් අවසානයේ අවශෝෂණය කිරීම කරගන්නේ. පැහැදිලිද? එතකොට ඒක වෙන්න කලින් කුඩාන්ත්‍රයේ ඊළඟ කොටස වෙන මේ කියන ශුන්‍යාන්ත්‍රයට ආවට පස්සේ කුඩාන්ත්‍රයේ බිත්ති වලින් නිකුත් කරනවා තවත් ජීර්ණ යුෂයක්. අපි ඒකට කියනවා ආන්ත්‍රික යුෂය කියලා. පැහැදිලිද? මෙන්න මේ ආන්ත්‍රික යුෂය අඩංගු වෙනවා මේ අපේ පෝෂක පදාර්ථ ජීර්ණය කරන්න අවශ්‍ය වෙන අනිකුත් ජීර්ණ එන්සයිම ටික. මෙතනින් තමයි ජීර්ණයේ අවසානයක් කරන්නේ. මේ කියන ආන්ත්‍රික යුෂය අඩංගු වෙනවා පෙප්ටිඩේස්, ඊළඟට ආන්ත්‍රික ලයිපේස්, ඊළඟට කාබෝහයිඩ්‍රේට් ජීර්ණය අවසන් කරන්න වැදගත් වෙන ආන්ත්‍රික ඇමයිලේස්, ඒ වගේම සුක්‍රේස්, ලැක්ටේස්, මෝල්ටේස් කියන ජීර්ණ එන්සයිම ටික මේ ආන්ත්‍රික යුෂයේ අන්තර්ගත වෙනවා. එතකොට අන්න ඉතුරු වෙලා එන සියලුම පිෂ්ඨය ජීර්ණය කරන්න අවසන් කරන්න සුදුසු තත්ත්වයට පත් කරන්න ප්‍රධාන එක්කෙනා තමයි මෙතනදී වැදගත් වෙන්නේ ආන්ත්‍රික ඇමයිලේස්. එයා ඉතුරුලා තියෙන පිෂ්ඨය ඔක්කොම මෝල්ටෝස් බවට පත් කරනවා. ඊට පස්සේ මෝල්ටෝස් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මෙන්න මේ මෝල්ටෝස් ටික ජීර්ණය කරන්න මෝල්ටේස් ඉදිරිපත් වෙනවා. මෝල්ටේස් එන්සයිමය. එයා ඇවිල්ලා මේ මෝල්ටෝස් ටික අදලා ග්ලූකෝස් වලට කඩලා දානවා. ඊට පස්සේ අපි පළතුරක් මොන හරි ගත්තා නම් ඒකෙන් එන සුක්‍රෝස් ටික ජීර්ණය කරන්න සුක්‍රේස් එන්සයිමේ ඉන්නවා. එයා ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් බවට කඩලා දානවා කාබෝහයිඩ්‍රේට් ටික. ඒ වගේම අපි කිරි ආහාරයක් ගත්තොත් ඒකෙන් එන ලැක්ටෝස් ටික ජීර්ණය කරන්න ලැක්ටේස් එන්සයිමේ ඉන්නවා. ඒ ලැක්ටේස් එන්සයිමය අර ලැක්ටෝස් වල තියෙන ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් වෙන් කරලා දෙනවා. ඔය විදිහට ප්‍රධාන පෝෂක පදාර්ථවල ජීර්ණය අවසන් වීම මේ කුඩාන්ත්‍රයේ දෙවනි කොටස තුලදී සිද්ධ වෙනවා. ඊට පස්සේ අර මං කියවනේ අංගුලිකා කියලා ව්‍යුහයක්. මෙන්න මේ අංගුලිකා වලින් මේ මහා පෝෂක තුනේ තියෙන ජීර්ණයේ අන්තඵලයන් ටික ශරීරයට උරා ගැනීම සිද්ධ කරනවා. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. අපි ගත්තොත් කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන්. මෙන්න මේ දෙන්නගේ ජීර්ණයේ අන්තඵලයන් වෙන්නේ අපි ගත්තොත් ප්‍රෝටීන් වල අවසානයේ ඉතුරු වෙන්නේ ඇමයිනෝ අම්ල, කාබෝහයිඩ්‍රේට් වල ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස් කියන තුන් දෙනා තමයි අන්තඵලයන් විදිහට ඉතුරු වෙන්නේ. මෙන්න මේ කට්ටියව අර අංගුලිකාවල තියෙන සියුම් රුධිර කේශනාලිකා වලින් අභ්‍යන්තරයට උරා ගන්නවා. උරාගෙන ඒ කේශනාලිකාගෙන් සම්බන්ධ වෙනවා යාකෘතික ප්‍රතිහාර ශිරාවට. මෙන්න මේ යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ ඒ සියලු පෝෂක පදාර්ථයන් අක්මාවට අරගෙන යනවා. අක්මාවේදී තමයි ශරීරයට අවශ්‍ය තැන් වලට මේ පෝෂක පදාර්ථ බෙදා හැරීම කරන්නේ. දැන් එක්කෙනෙක් ඉතුරුයි කවුද? ලිපිඩ. ලිපිඩ වල අන්තඵලයන් කවුද? ලිපිඩ වල අන්තඵලයන් වෙන්නේ මේද අම්ල අණු සහ ග්ලිසරෝල් අණු. මෙන්න මේ දෙන්නව අර අංගුලිකාවල තියෙනවා පයෝලස නාලිකාව කියලා නාලිකාවක්. මෙන්න මේ පයෝලස නාලිකාවෙන් තමයි ලිපිඩ වල අන්තඵලයන් ටික ඇදලා ගන්න. මේ පයෝලස නාලිකාව වලින් ගිහිල්ලා ඒක වසා පද්ධතියට ඇතුල් වෙලා එහෙම්මම රුධිර සංසරණයට එකතු වෙනවා. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට තමයි කුඩාන්ත්‍රය තුළදී ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ ජීර්ණ ක්‍රියාවලියේදී එන්සයිම් ගැන කතා කරානේ. ඒ කියන්නේ රසායනික සාධක. භෞතික සාධක විදිහටත් මේ කුඩාන්ත්‍රය ඇතුලේ පොඩි පොඩි චලනයන් සිද්ධ වෙනවා. අපි කතා කරා අන්න ශ්‍රෝතයේදී ක්‍රමාකුංචනය සිද්ධ වෙනවා. ඊළඟට ආමාශිකාවට පස්සේ ඒකෙත් පේශි සංකෝචනයක් සිද්ධ වෙනවා. මෙතනදිත් කුඩාන්ත්‍රය ඇතුලේ කණ්ඩික චලන කියලා චලන කීපයක් සිද්ධ වෙනවා. මම ඒකේ රූප සටහනක් ඔයගලන්ට දැන් මෙතන පෙන්නන්නම්. කණ්ඩික චලන සිද්ධ වෙන්නේ එක පැත්තකින් පටන් අරගෙන වෘත්තාකාර සංකෝචනයක් විදිහට තමයි මේක යන්නේ. එතකොට ආහාර ඉස්සරහට තල්ලු කරනවා, පිටිපස්සට තල්ලු කරනවා, කොටස් වලට කඩනවා. මේ ඒ කොටස් වලට කැඩීමේ ක්‍රියාවලිය සඳහා මේ කුඩාන්ත්‍රයේ සැකැස්ම උපයෝගී වෙනවා. කුඩාන්ත්‍රය කිව්වහම එතකොට මේක තනි බටයක් විදිහට තියෙන්නේ නෑ පුතේ. පොඩි වලාකුළු හැඩයක් තමයි තියෙන්නේ. අනේ හැඩය උපකාරී වෙනවා අර කියන කණ්ඩික චලන ක්‍රියාත්මක කරන්න. පැහැදිලි නේද? එතකොට අන්න රසායනික සාධක සහ භෞතික සාධක කියන සාධක දෙකම මේ කුඩාන්ත්‍රය තුළදී ක්‍රියාත්මක වෙනවා. මම හිතනවා ඕගොල්ලන්ට ඒ කිව්ව කොටස් ටික පැහැදිලි ඇති කියලා. නැවත මම සාරාංශයක් විතර කිව්වොත්ින් කුඩාන්ත්‍රය කියලා කියන්නේ අපේ
ජීර්ණ පද්ධතියේ උදර කුහරය ආශ්‍රිතව වැඩි ඉඩකඩක් අත්පත් කරගෙන තියෙන ජීර්ණ පද්ධතියේ එක කොටසක්. එතකොට මේක පටන් ගන්නේ ආමාශයේ කෙළවර වෙන ආලාර වක්‍ර විදානිය ගාවින් අවසාන වෙන්නේ මහාන්ත්‍රයේ පටන් ගන්න ශේෂාන්ත්‍රක මහාන්ත්‍රක කපාටය ගාවින්. මේකේ කොටස් තුනක් තියෙනවා. ග්‍රහණීය, ශුන්‍යාන්ත්‍රය, ශේෂාන්ත්‍රය. එතකොට ග්‍රහණීය තුලදී අපිට ග්‍රන්ථි දෙකක් සම්බන්ධ වෙනවා. අග්න්‍යාශය සහ පිත්තාශය. පිත්තාශයෙන් එනවා පිත්තුෂ. පිත්තුෂ වලින් කරන්නේ ලිපිඩ තෛලෝදකරණය සහ ආහාරවල ශාරීය මාධ්‍යයක් ඇති කරන එක. ලිපිඩ තෛලෝදකරණය කියන්නේ පුතේ විශාල මේදගෝලිකාවක් කුඩා මේදගෝලිකා බවට කඩලා වෙන් කරන එක. ඇයි එහෙම කරන්නේ? මොකද විශාල මේදගෝලිකාවක් විදිහට ආහාරය ආවොතින් අර ලිපිඩ ජීර්ණ එන්සයිම වලට එයාට ඇටැක් කරන්න බෑ. කුඩා කොටස් වලට කඩන්න බෑ. ඒ නිසා තමයි පිත්තුෂ ඇවිල්ලා මේ ලිපිඩ තෛලෝදකරණය කරලා දෙන්නේ. එතකොට මේ විශාල මේදගෝලිකාව කුඩා මේදගෝලිකා කොටස් වලට කැඩලා ගියාම ලිපිඩ ජීර්ණ එන්සයිම වලට පුළුවන් වෙනවා පහසුවෙන් මේ කොටස් මත ක්‍රියාත්මක වෙලා ඒ ලිපිඩ කුඩා තත්වයට බිඳවට්ටන්න. පැහැදිලි නේද? ඒකට තමයි ලිපිඩ තෛලෝදකරණය කියලා කියන්නේ. හොඳයි. ඒ වගේම අග්න්‍යාශයෙන් එනවා අග්න්‍යාශික විෂය. ඒකේ තියෙනවා ට්‍රිප්සින්, කයිමොට්‍රිප්සින්, කාබොක්සිපෙප්ටිඩේස්. ඒ වගේම අග්න්‍යාශික ඇමයිලේස් සහ අග්න්‍යාශික ලයිපේස් කියන ජීර්ණ එන්සයිම. ඊළඟට ජීර්ණ පද්ධතියේ දෙවෙනි කොටසට ආපුවාම මෙතනින් එනවා ආන්ත්‍රික බිත්ති වලින් ආන්ත්‍රික යුෂය. ඒකේ ඉන්නවා පෙප්ටිඩේස්. ඒ වගේම ආන්ත්‍රික ඇමයිලේස්, ආන්ත්‍රික ලයිපේස්, ඒ වගේම මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස් කියන ජීර්ණ එන්සයිම. ඒගොල්ලෝ එතනදී සම්පූර්ණ ජීර්ණය අවසන් කරනවා මහා පෝෂකවල. ඊට පස්සේ ඒ ජීර්ණය අවසන් වෙච්ච මහා පෝෂකවල අන්තඵලයන් ටික අංගුලිකා වලින් අවශෝෂණය කර ගැනීම සිද්ධ කරනවා. මේ විදිහට තමයි කුඩාන්ත්‍රය තුලදී ජීර්ණය අවසන් වෙන්නේ. ඊට පස්සේ විටමින් ඛනිජ වගේ දේවල් කුඩාන්ත්‍රයේ අවසාන කොටසවල ශේෂාන්ත්‍රය වගේ කොටසකදී ජීර්ණය අවසන් කරනවා. සමහර ඒවා මහාන්ත්‍රයට යන ඛනිජ වර්ග සමහර ඛනිජ මහාන්ත්‍රයේ දිහාට යනවා. එතකොට ওই විදිහට තමයි අපි කුඩාන්ත්‍රයේ කොටස් පිළිබඳව කතා කළේ. මම හිතනවා ඕගොල්ලන්ට මේ කතා කරපු දේවල් ටික පැහැදිලි ඇති කියලා. මම ඊළඟ කොටසින් මහාන්ත්‍රයේ කාර්ය පිළිබඳව ඕගොල්ලොත් එක්ක කතා කරන්න. ආයිබෝවන්.